ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමේ කාර්යයේ යෙදී සිටිනවා. ශ්‍රී ලංකාව අද බලාපොරොත්තු වන්නේ ඩිජිටල් කරණය හරහා අනාගතයේ ආර්ථික සමෘද්ධිය ඇති කරලා ශ්‍රී ලාංකීය ජනතාවට ලොකු සෞභාගයක් ළඟා කර දීම. මේ කාර්යයේදී තාමත් අත්‍යවශ්‍ය අංගයක් තමයි ඩිජිටල් කරණය පිළිබඳව දැනුමක් සහිත විද්වතුන් සංඛ්‍යාවක් බිහි කර දිය යුතුයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය මේ කාර්යය ඉටු කරනවා. ඒට අමතරව පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වන BMS ආයතනයත් මේ සඳහා සහභාගී වෙලා තිබෙනවා. ඒ සහභාගී වීමේදී අපි අද මහා බ්‍රිතාන්‍යයේ තිබෙන ඉතාමත්ම කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන ටීසයිඩ් විශ්වවිද්‍යාලයත් සමග එකතු වෙලා ඒ විශ්වවිද්‍යාලයේ විසින් අපිට ප්‍රදානය කළා තිබෙනවා ඒ අයගේ MBA උපාධිය ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් කියලා ඒ උපාධියත් ඒ වගේම ශ්‍රී ලංකාවට ඉතාමත්ම අත්‍යවශ්‍ය වන සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා විශේෂම වැදගත් වන කැන්සර් සහ ඒ වගේම පිළිකා සහ ඒ වගේම මොලිකියුලර් බයොලොජි විද්‍යාද රෝග විනිශ්චය කිරීමේ උපාධිය ඒ සඳහා පශ්චාත් උපාධියත් අපි ඉදිරිපත් කරනවා ශ්‍රී ලාංකික ශිෂ්‍යයින්ට.